බේරගන්න පුළුවන්කම තියෙද්දි කූඹියෙක්ටවත් මැරෙන්න දෙන්න එපා පුතා. බත් කටක් හරි කවන්න පුළුවන්කම තියෙද්දි තමන්ගේ ළඟ ඉන්න එකාව බඩගිනි තියන්න එපා. මොනා හරි කරලා හිත සනසන්න වචනකින් හරි හිත සනසන්න පුළුවන්කම තියෙද්දි ළඟ ඉන්න මිනිස්සයාට අඬන්න දෙන්න එපා. හේතුව මේ ලෝකේ කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ. ඔයා මැරෙන මොහොතේ දුක් විඳින්නේ ඔයා ඉපදිච්ච හේතුව නිසානේ. ඉතින් ඉපදිලා මේ ඉන්න කාලේ ආයි ඉපදෙන්න හේතු හදාගන්න එපා. තමන්ගේ ළඟ තමන්ට කළ හැකි දේවල් ස්වභාව ධර්මයේම ඔයාට දායාදයක් විදිහට ලැබෙනවා. ඒ දේවල් ටික පිළිවෙලට එකතු කරගන්න. මොකද ඔය හැම ලැබෙන ගෙවන හැම දෙයකටම හේතුවක් තියෙනවා.